දෙයක් කරන්න පුළුවන් කියන හැඟීම අපිට තිබුණා. පුංචි කාලේ අපි සමහර වෙලාවට අහන දකින පොඩි දේවල් අපේ මුළු ජීවිතේටම ලොකු පාඩමක් කියලා දෙනවා. සමහරක් වෙලාවට අපිට ඒව ගැන ලොකු තේරුමක් නැහැ. හැබැයි ඒ දේවල් අපි වෙනස් කරනවා. Bring it home. ජීවිතේ අපිට එන හැම බාධකයක්ම සුණු විසුණු කරලා Bring it home. වැටුණු තැන්වලින් නැගිටින්න. Bring it home. ඒ හැම අත්දැකීමක්ම අපිට නොදැනුවත්ව අපිට උදව් වෙනවා. Bring it home. ඕනෑම ප්‍රශ්නයකදී අධිෂ්ඨානයෙන් උත්සාහයෙන් අපේ අරමුණු වලට ලං වෙන්න Bring it home. අපිට හිත හයිය කරගන්න. වීරිය ලැබෙන්නේ පුංචි කාලේ අපි අහපු පුරාවෘත්ත නිසා. Bring it home. මේ ඉසිපතනේ අභිමානය ගොඩනැගෙන්නේ එහෙම. ඒක එක දවසකින් එක පුද්ගලයෙක්ගෙන් හැදුණු දෙයක් නෙවෙයි. ඒකට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් වෙනසක් තිබුණේ නැහැ. ඒ අභිමානය වෙනුවෙන් අපිට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියන හැඟීම අපිට තිබුණා. Bring it home. හැම කෙනාම එකා වගේ එකතු වුණා. එකට දාඩිය හැලුවා. එකට ලේ හැලුවා. දෙයක් කරන්න පුළුවන් කියන හැඟීම අපිට තිබුණා. Bring it home. හැම කෙනාම එකා වගේ එකතු වුණා. එකට දාඩිය හැලුවා. එකට ලේ හැලුවා. Bring it home, අයියා. එකිනෙකා වෙනුවෙන් පෙනී සිටියා. Bring it home. එක අරමුණක් වෙනුවෙන් එකට සටන් කරන්න අපි ඉගෙන ගත්තා. ඒ කාලේ දැකපු මහා රූස්ස ගස් යට හැදුණු පොඩි පැල අද මහ විශාල ගස් බවට පත් වෙලා. Bring it home. ඒ ගස් යට අලුතින් හැදෙන මේ පුංචි පැල කවදා හරි ඒ වගේම රූස්ස ගස් වෙලා ලෝකයක් වෙනස් කරනවා. Bring it home. ඒ රැහේ වර්තමාන අයිතිකාරයනි. Bring it home. හිත හයිය අපිට මොන කන්දත් එකයි. ඔව් අපි වැටෙනවා. Bring it home. හැබැයි අපි ආයෙත් නැගිටිනවා. අපි හැමදාමත් එහෙමයි. Bring it home. මේක තවත් එක කුසලානයක් නෙවෙයි. Bring it home. මේක පරම්පරාවකට කියන පුරාවෘත්තයක්. Bring it home. Bring it home, 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 Maya.